Hello guys, welcome to my YouTube channel. ඉතින් අද vlog එක ටිකක් අවුල් full day එකකින් අපි ලස්සන හොඳ journey එකක් පටන් ගන්න කොහොමද කියලා. ඔයාලත් ගොඩක් අවුල් වෙලා එතකොට ඔයාලගේ දවස ගත කරලා ඉවර වෙලා රාට නිදා ගන්නකොට අද දවස හරිම අවුල් full එහෙම නැත්නම් productive නෑ කියලා හරි තමන් ගැන මොනවාරි අඩුවක් සේරු කරලා හිතන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලලා ඉවර වුණාම අනිවාර්යෙන් ඔයාලට ලොකු මොටිවේෂන් එකක් හම්බෙයි කියලා හිතනවා. මම මේ වීඩියෝ එක කරේත් මටම මොටිවේෂන් එකක් ගන්න. ඒ කියන්නේ මං අවුල් ෆුල් වෙන දවසට මේ වීඩියෝස් බලන්න තමයි මම වීඩියෝස් කරන්න හිතුවේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම නැගිට්ටත් ගොඩක් පරක්කු වෙලා. ඒකට හේතුව නම් මම ඊයේ ගොඩක් රෑ වෙලා නිදාගත්තේ. රෑ කිව්වට පාන්දර 3ට 3:00 වගේ තමයි නිදාගත්තේ. ඉතින් ඊයේ මගේ ස්මෝල් බිස්නස් එකේ වැඩ ගොඩක් ඉවර කරලා නිදාගත්තේ. ඒ නිසා අද ඒ සම්බන්ධ වැඩ මොකුත් නැහැ. ගිය දවස් ටිකේ වෛරස් උණ හැදිලා ඉඳලා මම අමාරුවෙන් හිටියේ. ඒත් එක්ක මට එක්සෑම් තියෙනවා. පාඩම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් එක්කම මගේ ස්මෝල් බිස්නස් එකේ වැඩ ගොඩයි. ඒකේ මැසේජස් ගොඩයි. ඒ නිසා ගොඩක් මම ස්ට්‍රෙස් වෙලා හරිම අවුල් වෙලා ඉන්න දවස් ටිකක්. ඉතින් මං අද නැගිටිනකොටම හිතාගත්තේ අද දවසේ ඉවර කරන්නේ ප්‍රොඩක්ටිව් දවසක් විදියට. ඒ වගේම කිසිම අවුලක් හිතේ නැති සතුටින් ඉන්න මිනිස්සෙක් විදියට තමයි අද දවසේ ඉවර කරන්න කියලා හිතේ තියාගෙනමයි නැගිට්ටේ. ඉතින් අවුල් වෙන වෙලාවට මට දෙන හොඳම බෙහෙත තමයි පරිසරය. ඉතින් ඒ නිසා නැගිට්ට ගමන් මං එළියට ගිහිල්ලා ගොඩාක් අහස, කොළ, ගස් දිහා බලාගෙන හිටියා, ඇල්ලුවා. ඒ දේවල් ඔයාලා කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කරලා බලන්න. මාරම සතුටක් ආදරයක් හිතට දැනෙනවා. ගොඩාක් අපි ගැන පොසිටිව් හිතන්න පටන් ගන්නවා පරිසරයත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තම. ඉතින් මම නැගිටලා එනකොට අම්මි උයලත් ඉවරයි. අම්මිත් එක්ක අඹ වගේක් කපලා වොෂ් එකක් දා ගන්නවා දැන්. වොෂ් එකක් දාලා මම රූම් එක අස් කරනවා. රූම් එක අස් කරලා කෑම කනවා. හැබැයි මම ඒකේ වීඩියෝස් මොකුත් ගත්තේ නැහැ. මොකද මට කෑම කන වෙලාවේ අපේ අම්මිත් එක්ක ගොඩාක් කතා කරන්න දේවල් තිබ්බා. මම අම්මිට කිව්වා මගේ අද දවස, ඒ කියන්නේ අද දවස කොහොම හරි පොසිටිව් කරගන්න ඕන. මේ දවස් ටිකේම මම මාරම ස්ට්‍රෙස් ආවා. මේවා ප්‍රශ්න ඔක්කොම අම්මත් එක්ක කතා කරා. කොහොම හරි ඊට පස්සේ අපේ අම්මි අයිඩියා එකක් විදිහට මට දුන්නා. චුට්ටක් නිකන් ඉන්න එකේ අපි එළියට ගිහින් යමු කියලා. ඊට පස්සේ මටත් ඒක හොඳයි හිතලා මම ඉක්මනින් අස් කරගන්නේ එළියට පොඩ්ඩක් ගිහින් එන්න. ඇත්තටම අපිට එහෙම යන්න රීසන් එකක් නැහැ. ඒ වුණාට අපි හිතුවා නිකන් ටවුන් එකට ගිහින් එන්නම් කියලා. ලොකු ගමනක් යන්නත් බෑ. අද සීතල වැස්ස දවසක් එළිය මීදුමත් පිටිලා. කොහොම හරි මම ලෑස්ති වුණාට පස්සේ ලොකුවට මේකප් ඒවා මොකුත්ම ඇත්තටම දාලා නැහැ. කොණ්ඩේ පීර ගත්තා විතරයි. හැබැයි මට හිතුණා vlog එකකුත් කරන එකේ නේල්ස් ටිකක් දාගෙන ගියා නම් හරි කියලා. නේල්ස් දැම්මමත් හිතට මාරම සතුටක් දැනෙනවා. ගෑන් ළමයි නිසා වෙන්න ඇති. ඊට පස්සේ මගේ පම්මල්ලයි මෙන්න මේ දෙකයි අරගෙන මම යනවා. අම්මිලා පල්ලෙහා ඉන්න නිසා දුවගෙන ගිහිල්ලා අපි දැන් ටවුන් එකට යන ගමන් ඉන්නේ. මේ අපේ ගම. ඇත්තටම මේ දේවල් දකින්නකොට මගේ තියෙන අවුල් දේවල් නිකන් අර හේතුවක් නැතුවනේ ඇත්තටම අපි ස්ට්‍රෙස් එක නිසා ගොඩක් දේවල් වලට අවුල් වෙන්නේ. ඒ දේවල් ගොඩාක් නැතිව යනවා. ඉතින් යද්දි තමයි සල්ලි ගත්තද කියලා මතක් කරලා මම බැලුවේ. ඉතින් බලන්නකෝ මේ පරිසරයේ වෙනස. මම ඔයාලට vlog එකේ ඉස්සරහට පෙන්නන්නම්. මේ පේන්නේ අම්බුලුවා කන්දනේ. ඔය අම්බුලුවා කන්ද තව ටිකක් ඉස්සරහට යන ටිකට වැහිලා. මීදුමෙන් වැහිලා පේන්නේ නැතිව යනවා. මෙතනදී ඔයාලට පේනවද? අන්න අතන අම්බුලුවා කන්ද තියෙනවා. හැබැයි පේන්නේ නැහැ. ඒ තරම් සීතල මීදුම මේ වෙලාවේ. ඉතින් ඔයාලත් පොඩ්ඩක් මේ සතුට විඳින්නකෝ බලාගෙන ටවුන් එක දිහා. ඔන්න ඊට පස්සේ අපි ආවා කීල්ස් එකට. නිකන් ඇත්තටම ආවේ. හැබැයි අපේ අම්මි අත්තම්මට බඩු ගත්තා. මම මට ගත්තා. එක බඩු ටිකක් නිකන් ආපු එකේ ගත්තා. කට්ටිය නම් වැඩි හිටියේ නෑ. ඒ නිසා ලැජ්ජා හිතුනේ නෑ ගොඩක් වීඩියෝස් ගන්න. හැබැයි ඉතින් අර පේන්නේ නැති වෙන්නේ එක්කෙනෙක්වත් නැති තැනකදී තමයි මම වීඩියෝස් එක දෙකක් ගත්තේ. කොහොම හරි අම්මිත් එක්ක හරිම චිල් එකේ මම shopping කරා. අපිට ඕන බඩුත් නෙමෙයි අපි ගත්තේ. හැබැයි ලස්සන කියුට් දේවල් දැක්කම අපි ගත්තා. දැන් මේ පූසාර කෑම එක තෝරන ගමන් මන් දන්නේ නැහැ ඉතින් මේකේ රහ මොකද්ද කියලා.
කොහොම හරි මෙන්න මේ හරියට එනකොට මගේ හිතේ අර මට ප්‍රශ්නයක් තිබ්බද මගේ මූඩ් අවුල් තිබ්බද කියලාත් අමතක වුණා. මොකද අපේ අම්මිත් එක්ක ඉන්නකොට ප්‍රශ්න ඇත්තටම බිඳුවක් දක්වාම අමතක වෙලා යනවා. මොකද එයා මාරම විහිළුයි ආදරණීයයි. ඉතින් එයාත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර shopping කරලා එයා හරි විහිළුයි. ඉතින් එයාත් එක්ක අර නිකන් යාළුවෙක් එක්ක එළියට ගියාම දැනෙන ෆීලිං එක එයාත් එක්ක ගොඩක් දැනෙනවා. විහිළු වුණත් යාළුවෙක් කරන සයිස් එකටම එයා කරනවා. එයාත් එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඉතින් අපි දෙන්න එළියට ඇවිල්ලා අපේ අයියා ඉන්නවා කෝ ෂොප් එකක. ඒ ෂොප් එක ළඟට පයින් යනවා. පයින් එන්න එපා එයා ගන්න එන්නම් කියලා අයියා කිව්වා. හැබැයි අපි දෙන්න හිතුවා එයාටත් හොරෙන් එයා ඉන්න තැනට පයින් යන්න. මොකද හරිම චිල් මේ පාරේ යනකොට වැස්ස දවසට අපි ඉතින් ඇවිල්ලා වාහනේට වෙලා හිටියා අයියා වැඩේ කරගෙන එනකම්. ඔන්න අයියාගේ වැඩේත් කරගෙන අපි දැන් ගෙදර එන ගමන් ඉන්නේ. හැබැයි ගෙදර එනවා කියලා කිව්වට අපි ගෙදර ආවෙත් නැහැ. තව තැන් කිහිපයක නතර කරා. කොහොම හරි මට කියන්න තියෙන්නේ ඔයාලා මේ බලන දෙන්න තුන් දෙනෙක් බලුවත් මට ප්‍රශ්නයක් නැහැ. බලන එක දෙන්නක පොසිටිව් වයිබ් එකක් මගෙන් එනවා නම් මට ඒක හරිම සතුටුයි. මම මේ vlog එක කරන්න හේතුවත් මට මූඩ් ඩවුන් වුණ එක. මං හිතුවා මේ vlog එක කරලා ඒකට වොයිස් කරලා වීඩියෝ එක දැම්මට පස්සේ ආයෙ මට ඒ වගේ දවස් එනකොට මේක බැලුවත් ඇත්තටම සතුටුයි. මේක බලන්නත් පුළුවන්. මටම මොටිවේෂන් එකක් හරි මොන හරි දෙයක් මටම ගන්න පුළුවන් කියලා හිතුණා. කොහොම හරි අපි මෙතන ඔයාලට මම කලින් පෙන්නපු තාන මැල්ලුම් බලන්න ගියා. හැබැයි එතන මැල්ලුම් මුකුත් තිබ්බේ නැහැ. අපි ඉතින් ආයෙත් ටවුන් එක පැත්තට ගියා මැල්ලුම් හොයන් එන්න. ඊට පස්සේ අපේ අම්මි හොයනවා මැල්ලුම් බෙහෙත් ගාලා නැති ගමේ මැල්ලුම් හොයනවා ටවුන් එක පුරාම. කොහොම හරි අපි හොයාගත්තා. හැබැයි අපි වෙනදාට පළතුරු එළවලු ගන්න නම් ගමෙන්මයි. මොකද ගමේ මිනිස්සු හදලා එයාලා අරගෙන ඉතුරු වෙන ටික එයාලා චූටි චූටි කඩවල් වල දානවා. ඒවා ඉතින් අනිත් අයත් ගන්නවා. ගම්වල එහෙමයිනේ. එතකොට ඒවට බෙහෙත් ගහලා නැහැ. හරිම පිරිසිදු හොඳ පළතුරු වලවලු තියෙන්නේ. ඇත්තටම කෘතිම බෙහෙත් ගහපු පළතුරු එහෙම කනවට වඩා කෙසෙල් ගෙඩියක් වුණත් අපි ගමේම හැදුණු අර නිකම්ම ඉදිලා තියෙන කෙසෙල් ගෙඩියක් කෑවහම ඒකෙන් අමුතු අර පිරිසිදු බවක් දැනෙනවා. ඒක ඔයාලටත් දැනෙන දෙයක් වෙන්න ඇති. මම නම් හරිම ආසයි ගමේ කෑම කන්න හැම දෙයක්ම. දැන් අපි යන්නේ මෙන්න මේ තියන බෙහෙත් බඩු කඩේට. අපි මේකෙන් එක එක බෙහෙත් වර්ග ගොඩක් ගත්තා. ඒ කියන්නේ අර අපිට මොන හරි ගෙදරදී ඕන දෙයක් හදාගන්න පුළුවන් වෙනද අපේ අම්මේ එක එක බෙහෙත් වර්ග නම් ගහලා තියන් ඉන්නවා. ඉතින් ඒකට අඩු උන දේවල් ගන්න තමයි ඒ කියන්නේ ඉවර වෙච්ච දේවල් හරි අඩු උණු දේවල් හරි ගන්න තමයි ආවේ. ඊට පස්සේ එළවලුත් ගත්තා. ඒකට නම් චූටි ක්ලිප් එකක් ගත්තේ. හරි ලැජ්ජා හිතුණා වීඩියෝ කරන්න එතන. කොහොම හරි අපි වෑන් එක ගොඩාක් දුර දාලා තමයි ආවේ. මොකෝ කියනවා නම් අපිට පයින් ඇවිදින එක හරි සතුටක්. මොකද අවුව පොඩ්ඩක්වත් නැහැ. හරිම සීතල අර මද සුළඟ තියෙන්නේ. ඒ වගේ මද සුළඟක් වදිනවා ඇඟට ඇවිල්ලා හරිම ආස හිතනවා මේ වෙලාවට. ඉතින් පැත්තකින් ඉර බහගෙන යනවා. ඒ ඇස්සේ කළු පාට වලාකුළු ගොඩක් තියෙනවා. ඔහොම ඉතින් රචනාවක් වගේ ලස්සන චිත්‍රයක් වගේ තැන් ගොඩාක් තියෙනවා. ඉතින් ඔක්කොම වීඩියෝ කරගන්න බැරි වුණත් ගම්පල ටවුන් එකේ සීතල මීදුමත් එක්ක තියෙන වයිබ් එක පුළුවන් විදියට මම වීඩියෝ කරගත්තා. ඉතින් මට දුක හිතුනම හරි අවුල් වුණාම හරි මම මේ වගේ මොකක් හරි වැඩක් කරනවා. හැමදාම දුක හිතුනම ඔය වැඩේ කරනවා නෙවෙයි. හැබැයි එක එක දවස්වල මේ විදිහ එක එක දේවල් කරලා ඒ කියන්නේ මම සතුටුම දේවල් කරලා මම සතුටුම මිනිස්සුත් එක්ක කතා කරලා එක එක දේවල් කරලා සතුටින් ඉන්නවා. තව එක දෙයක් තමයි පන්සල් වලට යනවා. ඒ කියන්නේ ගැටඹේ දලදා මාලිගාව වගේ තමයි මන්න යන්නේ. ඉතින් ඒ වගේ ගිහිල්ලා ලොකු වෙලාවක් ඉඳලා එනවා අම්මි හරි ගෙදර කාත් එක්ක හරි ගිහිල්ලා. ඉතින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නැත්නම් අපිට ගෙදරම වුණත් කාම් තැනක් හොයාගෙන හරිම පීස්ෆුල් තැන් තියෙනවා අපේ ගෙවල් වල. ඒ තැනකට ගිහිල්ලා තේ එකක් හදාගෙන ගිහිල්ලා හරි වතුර එකක් හරි කමක් නැහැ. මොන හරි නෝට් එකක් ලියන ගමන් හරි පොතක් කියවන ගමන් හරි අපේ නිදහස අපේ සතුට අපි විඳින්න ඕන. සහ අපි ගොඩක් හිතන්න ඕන. අපි හිතන්න ඕන නෙගටිව් දේවල් නෙමෙයි පොසිටිව් දේවල්. සතුටින් ඉන්න හැම වෙලේම බලන්න ඕන. මොකද
නෙගටිව් දේවල් කොච්චර මේ ලෝකේ තිබ්බත් අපි දැනගන්න ඕනේ පොසිටිව් දේවල් අපේ ඇඟට අපේ ජීවිතේට එකතු කරගන්න. එතකොට තමයි අපිට ඉස්සරහට ලැබෙන දේවල් ඔක්කොමත් පොසිටිව් විදිහට ලැබෙන්නේ. ඉතින් අපේ ජීවිතේ සතුට අපේ ජීවිතේ ලස්සන තියෙන්නේ අනිවාර්යයෙන්ම අපේ ඇතුලේ විතරමයි. වෙන තැන්වලවත් වෙන මනුස්සයෙක් ගාවවත් වෙන කිසිම දෙයක් ගැනව නෙමෙයි අපේ සතුට තියෙන්නේ අපි ළඟ. ඉතින් ඒක හොයාගන්න අපි හැමෝම දැනගන්න ඕන. ඉතින් මේ විදියට අපි දැන් ගමට යනවා. ඉතින් ලස්සන දවසක් ඉවර කරලා ඇවිල්ලා අපේ අයියා නම් වාහනේ හොදනවා, අම්මා පහන තියනවා, මම කෑම හදනවා. ඉතින් අපේ අයියාගේ මේ චූටි දැන්වල ගොයරි යද්දි දාන්නත් ඕන, ආවම ගලවන්නත් ඕන. වැඩ වෙන වෙනම බෙදාගත්තට අම්මීමායි එකටම තමයි පහන තියලා ඉවර වෙලා මේ කෑම හදන්න ගියේ අපි දෙන්න එකටම. ඊට පස්සේ මේ රාමේකන එක හදාගන්නේ අම්මිටයි අයියටයි මටයි. මේක ඇතුලේ චූටි පැකට් 4ක් තියෙනවා. එක පැකට් එකක් එක්කෙනෙක්ට ඇති වෙන්නනේ තියෙන්නේ. ඉතින් අපේ දැනට 3ක් ඉන්න නිසා අපි 3 දෙනාට හදාගන්නවා තාත්තිට. එයා රෑ ආවට පස්සේ හදලා දෙන්න තමයි ඉන්නේ. ඉතින් ශනික කෑම නම් ගොඩාක් හොඳ නෑ. මම නම් ඇත්තටම රාමෙන් වැඩි කාලම නෑ. එකපාරක් වගේ තමයි කාලා තියෙන්නේ. දැන් මේ දෙවෙනි පාර ඇත්තටම කන. ශනික කෑම කන්නෙම නැති තරම් කෑවම ඇඟට දැනෙනවා හරීම නරක ගතියක්. ඒ නිසා ඉතින් මේ කන තරමක් හොඳ කෑම කන්න ඕන. ඉඳලා හිටලා කෑවට කමන්නේ. ඉතින් බලන්නකො දැන් මම එක කාලේ ඉවර වෙලා ඊට පස්සේ රූම් එක අස් කරගන්නවා. කෑම එක නම් කාලා ඉවර වුණාට පස්සේ ඇත්තටම ලොකු ඒ කියන්නේ රසයි. හැබැයි ලොකු සතුටක් දැනෙන්නේ නැහැ. අපි කෑවේ හොඳ දෙයක් නෙවෙයිනේ. අපේ ගෙදර සාමාන්‍යයෙන් කෑම කනකොට හැමෝම එකට කන්නේ. ඒ වගේම එකම පිඟානේ තමයි කන්නේ. එහෙනම් මේ ලොකු පිඟානේ හැමෝම කන්නේ හැමදාම රැට කද්දි ගොඩාක් දුරට 4 දෙනාම කන්නේ මේකේ. අද නම් තාත්ති නැහැ. තාත්ති ආවම තාත්ති ටිකක් හදලා දෙනවා. ඊට පස්සේ ලස්සන සින්දු ටිකක් අහන ගමන් රූම් එක අස් කරගන්නවා. මම පොඩි ක්ලිප්ස් ටිකක් දාන්නම්. ඔයාලට ගොඩාක් ක්ලිප්ස් දාන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් අයියලා මන්දිලා ඉන්න අය දන්නවා මේ කරදරේ මොකන්ද කියලා. එයා දන්නේ වීඩියෝ වෙනවා කියලා. හැබැයි යාවිද පුළුවන් ඔක්කොම කරදර ටික කරලා වීඩියෝ වෙනවා කියලා දැක්කට පස්සේ ෆෝන් එකට ගාලා තමයි යන්නේ. ඉතින් ඉස්සරහට බලාගෙන යන්න ওই විදියට තමයි අස් කරලා ඔක්කොම කරලා වොෂ් දාලා නයිට් රූටින් එකේ චෝට්ටක් දාලා තියෙනවා. ඒ විදියට තමයි දවසේ ඉවර වුනේ. ඊට පස්සේ ඊළඟ දවසේ උදේ මාරම ෆ්‍රෙෂ් සතුටු මම ප්‍රොඩක්ටිව් විදිහට ජීවත් වෙන මිනිස්සෙක් කියලා දැනෙන දවසක් වුණා.